අද ශ්‍රී ලාංකික සංගීත කලාවට අලුත් මුහුණුවරක් එක් කරමින් මේ නවීන සංගීත කලාවට අද එලියක් එක් වුණා මං හිතන්නේ. මාර ලස්සන නිර්මාණයක්. දකින අපේ හිතවලට එක මාර ෆීල් එකක්. ඒ ආදි කාලේ වෙච්ච දේවල් මේ කාලේදී මතක් වෙනවා. නවීන පරපුරට දැනෙන ඕන විදිහට ඒ දේවල් දැනෙන්න මාර ලස්සන නිර්මාණයක් හදලා තියෙනවා. ඉතින් මම දැනගන්න කැමතියි සුපුන්නයි මේ නිර්මාණය කොහොමද දැක්කේ? මං හිතන්නේ අපි කියන්නේ පුරා වෘත්තයක් පාදක කරගෙන හොඳ රීසර්ච් එකක් ඇතුව හොඳ පර්යේෂණයක් ඇතුව වුණ නිර්මාණයක් කියලා මම දකින්නේ. ඉතින් කාංචනා ඇතුළු ටීම් එක සහ මේ කාංචනා එක්ක මේ දැවැන්ත වැඩේ පිටිපස්සේ ඉන්න ටීම් එක තමයි මං හිතන්නේ වැදගත්ම. ඉතින් ආචාර්ය රෝහණ වීරසිංහයන්, ඊට පස්සේ මේකේ ලිරික්ස් ලියපු අපේ සමිත අයියා, එතනට ගියාම මියුසික් අමිත් ගුරු, ඊට පස්සේ මීඩියා එකේ චමිල් පතිරණ චමිල් අයියා ඉන්නවා. ඉතින් අර ගොඩාක් අධ්‍යක්ීම් බහුල දැවැන්ත ටීම් එකක් පිටිපස්සේ ඉන්නවා. හරි අවබෝධකින් මේ වැඩේ කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ කාංචනාගේ කැරියරෙත් මේක ලොකු හැරවුම් ලක්ෂයක් වෙයි සහ මේ වගේ අවධියක බලාපොරොත්තු නොවුණු විදිහේ නිර්මාණයක්. ඉතින් සුබ පතනවා මුළු ටීම් එකටම. බොහොම ස්තුතියි අපිට එක්ක වුණාට.